අසංඛේය වූ කල්පලක්ෂයක් පෙරම් ප්‍රශෝදරාවනි නුඹ මේ මුළු සංසාරෙම අසංඛේය වූ කල්පලක්ෂ 4ම මගේ බිරිඳ වෙලා හිටියා. මොන බැඳීමක් තියෙන්නද? මොන අවබෝධයක් තියෙන්නද? ඒ කවදාවත් හතුරු වෙලා නැහැ. සම්මදන් මේ හතුර වුණාම පින්නතුනේ බිරිඳ වෙසෙන් හතුරු උපදිනවා. කසාදේ හතුරෙක් වෙන්න පුළුවන්. ස්වාමියා උපදින එනවා හතුරෙක් වෛරක්කාරයෙක් විදියට. සමහරුන්ගේ හොඳට තිබ්බ ජීවිතේ නැති වෙන්නේ මොකෙන්ද? කසාදේ. එක පවුල් වල නේ ඔය මහගෙදර බත් කන එක නවතිනවනේ අයියේ කසාදකින් පස්සේ. එක කසාදකින් නෑනලාගේ ප්‍රශ්න ඒ බෑනලාගේ ප්‍රශ්න බත් දෙකක් ඉදිනවා. එක දැන් මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල ඇත්තුන්ගේ ගෙවල් එහෙම නැතුව ඇති. අම්මලා වෙනම උයාගෙන කනවනේ. අර ගම් වල නම් බැරල් එකක් එළියෙන් තියාගෙන ඒක උඩ පොඩි මුට්ටියක් ඒ අම්මලා ගමේ කියනවත් ඒ කරුන් කණ්ඩ දෙන්නේ නැහැ කියලා. ඇයි මේ කසාදකින් පස්සේ බොහෝ දේවල් නැති වෙනවා මිනිස්සුන්ට. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඔය නන්දම්මලේලි ගස්ටනේට මුණ දීලා ඇති. ඒවා සමහරට ඒක හින්දම රට ආපු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අපිරිය වෙලා කොච්චර අපේ හරි ඛේදවාචකයක්. ගෘහ සේවයට යනවදනේ. හේතුව බලනකොට මොනවාද? ඒ මිනිස්සයා බොනවා. ඒ දරුවන්ගේ ණයතුරුස් ගෙවා ගන්න විදිහ හැම කෙනෙක් මෙහෙම තමයි. ඔයත්තන්ට පැහැදිලි ඇති කසාදේ කොච්චර වැදගත්ද මිනිස්සෙකුට. මිනිස්සුන්ගේ මේක සල්ලි තිබ්බ නැතා කියලා වෙනස් වෙන්නේ නැහැ. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ යශෝදරාලා වගේ බිරින්දෑවරුන්ට. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථලා වගේ පිරිමින්ට. ඒ නිසා මුළු දැන් මේ ඉන්න අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න ස්වාමි පුරුෂයා මට නිවන් දකින්නකම්ම ලැබියන් කියලා. අපේ තාත්තලා පතනවාද දැන් ඉන්න බිරිඳ මතු මත්තේ නිවන් දකින්නකම්ම මට හම්බෙන්න ඕන කියලා. මෙහෙම බැඳීමක් මෙහෙම ආදරයක් තියෙන්න ඕන. ඕවා නැති වෙනවා පින්නතුනි. ඔය අබුඩාබි එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ රටවල් ලෝක තියෙනවා. හරි ඉක්මනට අනියන් දන්නවද අනියන් සම්බන්ධතාව කියන්නේ මොනවද කියලා? ඒ කියන්නේ කසාද මම මේක කියනවා හොඳ. ඔය කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් එක්ක ඉන්නවනේ. බොහෝ දැන් ඔය මම අර කිව්වේ මට අය අබුඩාබි බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා යන්නේ කියලා. ලංකාවේ ඉන්න බොහෝ අම්මලා කතා කරන හාමුදුරුවනේ මාසෙට ලක්ෂ 2ක් මගේ කියන විදිහට මේ කියන්නේ. ලක්ෂ 2ක් දෙනවා ගෙදර වියදමට. උට වෙන ගෑණියෙක් එහෙ ඉන්නවලු. ආපු ගමන් ටක් ගහලා යනවලු. මේක දැන් මේ පටිගත කරන හින්දා යම්ම මට අනිවාර්යෙන් මේක අහලා රිප්ලයි කරයි. මේ කොච්චරවත් එහෙම කියනවා. එතකොට මේ විවාහය කියන එක తాවකාලික තෘප්තියක් වෙනුවෙන් සදාකාලික දුකකට පත් වෙන්න එපා. හරි හැඟීමෙන් ඉන්න. හරි ආදරෙන් ඉන්න. ඒ බිරිඳට දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න. අනිත් එක දැන් ඔය මෙහි ඉන්න යනවා නේද අපේ තරුණ මහත්තුරු වැකේෂන් යනවානේ. නිවාඩුවට. සමහර අම්මලා ආයෙ එහෙම කරන්න එපා කවදා. ගියාට පස්සේ කියනවා හාමුදුරනේ කොල්ලා දවස් 10යි ගෙදර හිටියේ බත් කටක් කවා ගන්න බැරි වුණාලු. ට්‍රිප් සේරම දාගෙන යන්නේ. මෙහි ඉඳන්ම වාහනයක් බුක් නෑ ඒක ගැටලුවක් නෑ. ඩියුටි ෆ්‍රී එක පැත්තේ ගිහිල්ලා මේ අය මේ ඩියුටි ෆ්‍රී ගිහිල්ලා මොනවද ගන්න? මේ අම්මට තාත්තට මොකද ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න නෑනේ. මෙහෙන් රෙදි කෑල්ල දෙක්කෝ මොකක් හරි චොක්ලට් පාසල් දෙයක් මෙහෙන් ඔබා ගන්නවා මොකකට හරි. ඒ ගම්වලත් බලාගෙන ඉන්නවා අපි එනකන්නේ. අර හොඳට හාව කරගන්න මං කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කාටවත් හාව වෙන්න එපා ගම්වල. ඇයි කොල්ලෝ ගියපු ගමන් එන්න කලින් දවසෙනකම බොනවා ගමේ උන් එක්ක. මෙහෙත් මොකද කරන්නේ? මෙහෙ බොන්නෙම නැතුව ගිහිල්ලා ඒ බොන්න යනවා. ඒ නිසා මතක තියාගන්න. මෙහෙත් නේ අර කෙලලා මොකද්ද මේ? පුළුවන් තරම් බීලා ඒ අර බිරිඳ කියනවා